අයිබෝන් අද අපි පටන් ගන්න යන්නේ විශේෂ පාඩමක්. ඔයාලට ටර්ම් ටෙස්ට් පේපර් එක සහ ඔයාලගේ O level පේපර් එක. තව මාස 8ක් 9ක් වගේ යද්දී O level තියෙනවනේ ඔයාලට. හරිද? O level පේපරේ විශේෂ කොටසක් වන ඝන වස්තු වල පරිමාව කියන එක. හරිද? මේක ඔයාලා සුළුවට දැකුවාට එන්න බරපතල පාඩම. හරිද? ගොඩක් අය අමාරුයි කියන පාඩම. හේතුව මොකද්ද? එහෙනම් බැරෑරුම් සුළු කිරීම වගේක් තියෙනවා මේකේ. සහ ලඝු ගණකවල සුළු කිරීම පාර්ට් එකක් මේකටත් ඇතුළත් වෙනවා. හරිද? ඒ හින්දා අද අපි බලමු. දැන් මම අද මේ පාඩමම ෆුල් රිවයිස් එකක් දෙනවා. ඒකෝර දැන් ඔයාලා මේ වෙද්දි මේ පාඩම ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඉගෙනගෙන තියෙද්දි මොකක් හරි ඔයාලට තේරෙන්නේ නැති කොටසක් තිබ්බනම් මේ පාඩම. අද ඔයාලට ඒක පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. හරිද? මොකද්ද ඔයාලා මේ පාඩම දැන් මොකක් හරි තේරෙන්නේ නැති කොටසක් තියෙනවා නම් ආයෙ රිවයින් කරලා බලන්න මම මේ කියලා දෙද්දි හොඳට රිවයින් කරලා ආයෙ බල ඔයාලට මේක පුළුවන් වෙනකම් කොහොම හරි මේ පාඩම අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? හරි. අපි යම් පාඩමට දැන් මම කිව්වේ ඝන වස්තු වල පරිමාව කියලානේ. ඝන වස්තු වල පරිමාව කියන්නේ මෙහෙමයි. දැන් හිතන්න දැන් ඔයාලා මීට කලින් ඝන වස්තු වල පරිමාව ඉගෙනගෙන තියෙනවා. හරිද? දැන් අපි විශේෂ ඝන වස්තු වගේකුත් දාන්න. මොකද්ද? ඝනකය දාන්න. ඝනකාභය දාන්න. තව මොකද්ද? පිරමීඩ දාන්න. කේතු දාන්න. ගෝල දාන්න. හරිද? දැන් ওই විශේෂ දැන් ඝන වස්තු වගේක් අපි දන්නවනේ. එන්න ඒ වගේ පරිමාව කියන එක දැන් පරිමාව කියන concept එක තමයි අපි අද කතා කරන්නේ යන්නේ. හරි දැන් ඔයාලා වර්ගඵලය ඉගෙනගෙන ඇති. දැන් වර්ගඵලය ඉගෙන ගද්දී ඒක ඒ වෙනම එකක්. හරිද? පරිමාව කියන එක පොඩ්ඩක් ඊට වැඩිය එහා තියෙනවා. හරිද? මොකද්ද පරිමාව කියන්නේ? දැන් අපි බලමු මෙහෙම. හරිද? අපි ඉස්සල්ලාම දැන් ඔයාලා කලින් වසරවල් වල ඉගෙනගෙන තියෙනවා ප්‍රධාන ඝන වස්තු හතක්. මොකද්ද ඝනකය? ඝනකාභය මොකද්ද තව මේ පිරමීඩේ තියෙනවා. හරිද? තව සිලින්ඩරේ තියෙනවා. පැහැදිලිද? ඒ ඝන වස්තු හතර ඔයාලා කරගෙන යද්දී අපි බලමු. දැන් ඝනකය බලමුකෝ. ඝනකය කියන්නේ මෙහෙම ගන්න. ඝනකය කියන්නේ මෙහෙම. ඔන්න ඝනකය අඳින්නේ මෙහෙම තමයි ඈ. ඝනකය කියන්නේ මෙහෙම. හරිද? ඝනකයක් කියන්නේ ඇයි ඒකට? ඝනකයක් කියන්නේ ඇයි? ඝනකයක් කියන්නේ මෙහෙමයි. මේක ත්‍රිමාන වස්තුවක්. පැහැදිලිද? ත්‍රිමානය කියන්නේ මොකද්ද? මාන තුනක් තියෙනවා. හේතුව දැන් මේක මම මේ බෝඩ් එකක ඇඳලා තිබ්බට මේක ත්‍රිමාන වස්තුවක්. හරිද? මේකට මාන තුනක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ දිගක් කියලා එකක් තියෙනවා. හරිද? මම x කියලා ගන්නම්කො දිගක් කියලා එකක් තියෙනවා. හරිද? පළලක් කියලාත් එකක් තියෙනවා. හරිද? උසත් කියලා එකකුත් තියෙනවා. පැහැදිලිද? අන්න මම කියවන මාන තුනක් කියලා. දිගක් තියෙනවා, පළලක් තියෙනවා, උසක් තියෙනවා. පැහැදිලිද? දිග, පළල, උස කියන මාන තුනක් තියෙන වස්තුවකට තමයි අපි ත්‍රිමාන වස්තුවක් කියලා කියන්නේ. පැහැදිලිද? දැන් එතකොට ඝනකය කියන එක බැලුවම අපි ඝනකයක් කියන්නේ මොකක්ද දන්නවද? මේ දිග කියන එකයි, පළල කියන එකයි, උස කියන එකයි තුනම සමාන එකක්. පැහැදිලිද? දිග කියන එකයි, පළල කියන එකයි, උස කියන එකයි තුනම සමාන එකක්. බලමුද ඝනකයක් කියන්නේ මොකද්ද කියලා? ඔන්න බලන්නකො ඝනකයක් කියන්නේ මොකද්ද කියලා. මෙහෙම බලන්න. ඝනකයක් කියන්නේ මෙහෙම එකක්. හරිද? ඝනකයක් කියන්නේ දිග කියන එකයි මේ බලන්න දිග කියන එකයි පළල කියන එකයි උස කියන එකයි තුනම සමාන එකක්. පැහැදිලිද? දැන් ඔයාලට මේක වරද්දි තේරෙන්න ඕනේ. මේකේ දිගක් මේන් තියෙනවා. පළලක් මේන් තියෙනවා. දිගයි පළලයි සමානයි. පැහැදිලිද? උසත් සමානයි. දැන් මේක තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? එහෙම එකකට තමයි ඝනකයක් කියන්නේ. පැහැදිලිද? එතකොට මේ වගේ ඝනකයක අපි පරිමාවමයිනේ කොහොමද? පරිමාව. දැන් ඝනකයක පරිමාව බලන්නේ හරිද? පරිමාව බලන්නේ කොහොමද දන්නවද? දැන් මේකේ මං කියවනේ මාන තුනක් තියෙනවා කියලා. මාන තුනක් තියෙනවා කියවනේ දිග එකක්, පළල එකක්, උස එකක් තියෙනවානේ. මොකක්ද දන්නවද? කොහොමද දන්නවද පරිමාව වයින්? ඒ මාන තුන ගුණ කරන්නේ. දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. පැහැදිලිද? හැබැයි හොඳට මතක තියාගන්න ඝනකය කියන එකේ දිගයි පළලයි උසයි තුනම සමානයි. පැහැදිලිද? එහෙනම් මොකද්ද? දිග මොකද්ද මං ගත්තේ x කියලානේ. පළල මොකද්ද ගත්තේ? ඒත් x කියලානේ. උස මොකද්ද ගත්තේ? ඒත් x කියලානේ. තුනම සමාන. පැහැදිලි? එහෙනම් x ගේ ඝනයක් තමයි ඒ. ඇයි ගුණ කරන x ඒවා තුනක් ගුණ කරලා තියෙන්නේ? හරි. x ගේ ඝනයක් එන්නේ. දැන් හිතන්න මේ x කියන එක්කෙනාගේ ඒකකය සෙන්ටිමීටර කියලා. x කියන එක්කෙනාගේ ඒකකය සෙන්ටිමීටර කියලා හිතන්න.
හරි සෙන්ටිමීටර තමයි ඒකකේ. පැහැදිලිද? එතකොට මේ ෆයිනල් උත්තරේ කියන්නේ අන්තිම උත්තරෙත් ඒකකයේ සෙන්ටිමීටර ඝන වෙන්න ඕන. පැහැදිලිනේ? ඔන්න ඔය ඒකකයේ ලකුණු හම්බ. පැහැදිලිද? ඒකේ ලකුණු හම්බ වෙනවා. උදේ හින්දා මතක තියාගන්න ඒකකයෙන් ඝන වෙන්න ඕන. පැහැදිලි? දැන් මෙතන මීටර කියලා දැම්මොත් ඝන මීටර වෙනවා. දැන් මම සෙන්ටිමීටර කියලා දැම්ම හින්දා තමයි ඝන සෙන්ටිමීටර වුනේ. පැහැදිලිද? දැන් ඝනකයේ කොහොමද පරිමාව හොයන්නේ කියලා හොඳට පැහැදිලි වෙන්න ඕන. තේරුණාද? හරි. අපි දැන් බැලුවා ඝනකය කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ඝනකය කියන්නේ? පැති තුනම සමාන ඝන වස්තු. පැහැදිලිද? හරි. දැන් අපි බලමු ඊළඟ වාලේ ඉගෙනගෙන තියෙන ඝනකාභය. හරිද? ඝනකාභය කියන්නේ මෙහෙම එකක්. හරිද? මේ ඔක්කොම ත්‍රිමාන වස්තු ත්‍රිමාන වස්තු මේ ඔක්කොම දැන් මාන තුනක් තියෙනවා ත්‍රිමාන වස්තු. දැන් මේක බෝඩ් එකේ මෙහෙම ඇඳලා හරිද? ත්‍රිමාන වස්තු මේ. හරිද? මෙහෙම ඝනකාභය. හරිද? දැන් මෙහෙම හිතන්න. මේ ඝනකාභයේ ඔන්න දිග මම A කියලා ගත්තා. ඔන්න පළල මම B කියලා ගත්තා. ඔන්න උස මම C කියලා ගත්තා. හරි. දැන් මේකෙත් දැන් ඔයාලා ඝනකාභය කියන්නේ මොකද්ද කියලා බලනවද? හරි. ඝනකාභය කියන්නේ මොකද්ද කියලා බලමුකෝ. හරි. මේ බලන්න ඝනකාභය කියන්නේ මෙහෙම. හරිද? ඝනකාභය කියන්නේ ඔන්න මේක දිග. පැහැදිලිද? මේක පළල. මේක උස. පැහැදිලිද? හරි. මේකත් අර ඝනකයේ වගේම තමයි. හැබැයි පැති තුන අසමාන. හරිද? මේක දිග, මේක පළල, මේක උස. හරිද? මේකෙත් පරිමාව බලන්නේ අර විදියටම තමයි. කොහොමද? පරිමාව බලන්නේ අර විදියටම තමයි. හරිද? පරිමාව සමානයි දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. පැහැදිලිද? දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම, උස. එකම concept එක තමයි. හරි. දිග මොකද්ද? A. පළල මොකද්ද? B. උස මොකද්ද? C. ඊට කොහොමද බලන්නේ? A B C. මේකෙත් ඒකකයේ සෙන්ටිමීටර නම් ඒකකයේ සෙන්ටිමීටර කියලා ගත්තා නම් හරිද? ඒකකයේ සෙන්ටිමීටර කියලා ගත්තා නම් අවසාන එකකේ මොකද? ඝන සෙන්ටිමීටර වෙනවා. පැහැදිලිද? ඝනකෙත් කොහොමම තමයි. දැන් බලමු ඊළඟ ඝන වස්තුව මොකක්ද කියලා. ඊළඟ ඝන වස්තුව තමයි ත්‍රිකෝණාකාර ප්‍රිස්මය. අන්න දැන් අපි අලුත් concept එකකට වහින මොකක්ද දන්නවද? දැන් බලමුකෝ. මේක තමයි ත්‍රිකෝණාකාර ප්‍රිස්මය කියන්නේ. හරිද? මේ වඳින්නත් මේ බලන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ත්‍රිකෝණාකාර ප්‍රිස්මය කියන්නේ මෙහෙම. හරිද? අවුලක් නැහැ ප්‍රිස්මයක් වගේ තියෙන අවුලක් නැහැ. ත්‍රිකෝණාකාර ප්‍රිස්මය කියන්නේ මෙතන ඉස්සරහා මුහුණට ත්‍රිකෝණයක් වගේ. හරිද? ඉස්සරහා මුහුණට ත්‍රිකෝණයක් වගේ. මෙන්න මේක මේ ආධාරකය තමයි මේ ආධාරකයේ සිදුකෝණ ආශ්‍රයක්. ඉස්සරහා මුහුණට ත්‍රිකෝණයක්. හරිද? මේවා ඒ වගේ පරිමාවමයි ඉන්නේ අමුතුම විදිහට. හරිද? මේ concept එක ඔළුවට තියෙන. මේ ඔළුවේ තියෙනවා. හරිද? බලන්න. මෙහෙම වගේ පරිමාවමයි ඉන්නේ. මේකේ හරස්කඩ තමයි මේ. හරිද? හරස්කඩ වර්ගඵලය. හරිද? හරස්කඩ වර්ගඵලය වතාවක් දිග. මේක B කියලා ගමුකෝ. දිග B කියලා ගමුකෝ. හරිද? මේ ත්‍රිකෝණයේ මේ දිග A කියලා ගමුකෝ. හරිද? ලම්බ උස තමයි මේ. හරිද? ලම්බ උස C කියලා ගමුකෝ. හරි. ඒ කියන්නේ මේකේ පරිමාවමයි ඉන්නේ. මේ ත්‍රිකෝණයේ හරස්කඩ වර්ගඵලය. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වතාවක් දිග. පැහැදිලිද? කොහමද? දැන් මේ මොකද්ද? ත්‍රිකෝණාකාර ප්‍රිස්මය. හරිද? ප්‍රිස්මය ඒකේ වර්ගඵලයමයි ඉන්නේ හරස්කඩ. පරිමාවමයි ඉන්නේ හරස්කඩ වර්ගඵලය වතාවක් දිග. පැහැදිලිද? හරස්කඩ වර්ගඵලය හොයන්නේ කොහොමද? ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ. ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ කොහොමද? භාගය වතාවක් ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස. ආධාරකය කියන්නේ මොකද්ද? A. ලම්බෝස කියන්නේ C. පැහැදිලිද? ඔන්න. හරස්කඩ වර්ගඵලය හරි. දිග වතාවක් දිග. දිග කියන්නේ මොකද්ද? B. පැහැදිලිද? හරි. එතකොට භාගයයි ACB. කොහොම තමයි ප්‍රිස්මයේ මේ හරස්කඩ ත්‍රිකෝණාකාරන ප්‍රිස්මයේ පරිමාව හොයන්නේ. හරිද? හොඳට මතක තියාගන්න මෙයාලා ඔය මේ විභාගයේ ඔයාලට ප්‍රශ්න දෙන කට්ටිය ඔයාලව අතරමං කරන්න මේකේ ඇල උස දීලා තියෙනවා. වෙලාව. හරිද? ඇල උස නෙමෙයි මේකට ගන්න ලම්බ උස. ඇයි ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න හැම වෙලේම අපිට ඕනේ ලම්බ උස. හරිද? ඔයාලට ඇල උසක් දීලා තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඇල උස අරන් මෙතනට ගාන හදන්න බෑ. ඇල උස දීලා තියෙනවා නම් හොඳට මේ දිග හොයාගෙන මේ පයිතගරස් දාලා ලම්බ උස හොයාගන්න වගේ ගණන් තියෙනවා. හරිද? අපි බලමු මේ ගණන් වලදී. හරිද? මේකේ හැම වෙලේම බලන්න මේ සූත්‍රයට දාන්න හැම වෙලේම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයද්දී ලම්බ උස විතරයි.
පැහැදිලිද? ඒ කියන්නේ C. පැහැදිලිද? දැන් කොහොමද ත්‍රිකෝණාකාර ප්‍රිස්මයේ මේ පරිමාව හොයන්නේ? හරස්කඩ වර්ගඵලයේ වතාවක් දිග. හරස්කඩ වර්ගඵලය කොහොමද හොයන්නේ? ත්‍රිකෝණයේ වර්ගඵලය. ත්‍රිකෝණයේ වර්ගඵලය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කොහොමද? භාගයේ ගුණ කිරීම, ආධාරයේ ගුණ කිරීම, ලම්බස්. වතාවක් දිග. ඒ කියන්නේ B. හරිද? ප්‍රිස්මයක් බලන්නත් ඕනද? ප්‍රිස්මයකුත් බලමුකෝ එන. හරිද? ප්‍රිස්මයකුත් බලමුකෝ. බලන්න ප්‍රිස්මය කියන්නේ මෙහෙම එකක්. හරි. ඔන්න බලන්න. ප්‍රිස්මය කියන්නේ දැන් මේ හරස්කඩ ත්‍රිකෝණාකාර වෙන ප්‍රිස්මයක්. බලන්න ත්‍රිකෝණයක් නෙමෙයි. මේ ත්‍රිකෝණය. හරිද? මේ ත්‍රිකෝණයේ මෙන්න මේ උස තමයි ලම්බ උස කියන්නේ. මේක ආධාරය. මේ ත්‍රිකෝණයේ වර්ගඵලයේ වතාවක් මේ දිග. පැහැදිලිනේ? හරි. දැන් අපි ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක් කතා කරා. අන්තිම එක. මේවා ඔයාලා කලින් ඉගෙන ගන්න තියෙන හතර ගැන දැන් අපි කතා කරන්නේ ඈ. මොකද ඉස්සලාම ඝනකය ගැන කතා කරා. ඊට පස්සේ ඝනකාභය ගැන කතා කරා. ඊට පස්සේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මය ගැන කතා කරා. අන්තිම එක තමයි මොකද්ද? සිලින්ඩරය. සිලින්ඩරය කියන්නේ මෙහෙම. හරිද? සිලින්ඩරය කියන්නේ මෙහෙම. මේ සිලින්ඩරය කියන්නේ හරිද? නිකන් අර මේ වක්‍ර පෘෂ්ඨයක් තියෙන්නේ. වක්‍ර පෘෂ්ඨයක් තියෙන්නේ. හරිද? වක්‍ර පෘෂ්ඨයක් තියෙන්නේ. මේක තමයි ආධාරක. හරිද? හොඳට බලන්න සිලින්ඩරයක පරිමාව හොයන්නේ කොහොමද දන්නවද? අර විදිහටම තමයි. දැන් ත්‍රිකෝණාකාර මං කියවනේ දැන් ත්‍රිකෝණාකාර ප්‍රිස්මේ ඉඳන් අලුත් concept එකක් තියෙන කියලා. හරිද? එතකොට හරස්කඩ වර්ගඵලයේ වතාවක් දිග. දැන් මේක බලන්න. මේ සිලින්ඩරෙත් එහෙම තමයි. හරස්කඩ වර්ගඵලයේ වතාවක් දිග. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලයේ වතාවක් හරිද? එතකොට හරස්කඩ වර්ගඵලය හොයන්නේ කොහොමද? හරිද? මේ යට තියෙන්නේ මොකද්ද? වෘතයක් තියෙන. යට තියෙන වෘතයක්. එතකොට මේක හරස්කඩය කියන්නේ වෘතයක්. ඒකේ වර්ගඵලය. හරිද? මේ වෘතයේ වර්ගඵලය. මොකද වෘතයේ වර්ගඵලය එන්නේ? 5r වර්ග. හරිද? වෘතයක වර්ගඵලය හොයන්නේ මොකද්ද? 5r වර්ග. හරිද? දිග. දිග කියනවා උස කියනවා මොකද්ද? මේක h කියලා ගමු. හරි. එතකොට සිලින්ඩරයේ පරිමාව. සිලින්ඩරයේ පරිමාව. සිලින්ඩරයේ පරිමාව සමානයි. හරිද? කොහමද? අපි සිංහලෙන් ලිව්වොත් කොහමද? හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය වතාවක් උස. පැහැදිලිද? හරස්කඩ වර්ගඵලය කියන්නේ මොකද්ද? 5r වර්ග. 5r වර්ග. උස කියන්නේ උස තමයි. නේ? h. පැහැදිලිද? සම්පූර්ණ සූත්‍රය මොකද්ද? 5r වර්ග h. මේක තමයි සිලින්ඩරයේ පරිමාව හොයන සූත්‍රය. හරිද? සිලින්ඩරයකුත් බලන්න ඕනද? සිලින්ඩරයක් බලන්න ඕනට කරන් දැන්නේ සිලින්ඩරයක් හොයාගන්න බැරුව. ඉතින් ඒක බලන්න ඕනේ නැහැ. මේ බලන්නකො. මේක ත්‍රිමාන වක්‍ර පෘෂ්ඨයක් තියෙන්නේ. හරිද? ත්‍රිමාන වක්‍ර පෘෂ්ඨයක් තියෙන්නේ. මේක ආධාරක. හරිද? මේක හරස්කඩ මේ ආධාරක කියලා කියනවා. මේක හරස්කඩ. හරිද? මේ හරස්කඩයේ වර්ගඵලයේ වතාවක් උස. හරිද? හරස්කඩ කියන්නේ මොකද්ද? හරස්කඩ කියන්නේ මේ වෘත්තයක් තියෙන හරස්කඩ. හරිද? ඒකේ වර්ගඵලයේ වතාවක් උස. හරිද? හරස්කඩ වර්ගඵලය හොයන්නේ කොහොමද? වෘත්තයේ වර්ගඵලය. හරිද? වෘත්තයේ වර්ගඵලය කියන්නේ මොකද්ද? 5r වර්ග. උසට මොකද්ද? h. ඊට පස්සේ 5r වර්ග h තමයි සිලින්ඩරයේ පරිමාව හොයන සූත්‍රය. අපි දැන් ඔයාලා කලින් ගැන ගත්ත ඝන වස්තු හතර මතක් කරලා ඉවරයි. දැන් ඕක ඔයාලට මතක තියෙන්න ඕනේ මේ. දැන් තමයි අලුත් පාඩමට යන්නේ. මොකද අලුත් පාඩම? මෙතන ඉඳන් තමයි ඔයාලා 11 වසරේදී අලුතින් ඉගෙන ගන්න ඝන වස්තු තියෙන්නේ. අපි මොනවද කියලා බලමු. හරිද? එක හරිද? මේක හොඳට මතක තියාගන්න මම ආව විදියයි ඔක්කොම කියලා දෙන්න. පැහැදිලිද? පළවෙනි එක තමයි පතුල සමචතුරස්‍රාකාර වන ඍජු පිරමීඩය. මොකද පතුල සමචතුරස්‍රාකාර වන ඍජු පිරමීඩය. බලමු මොකක්ද කියලා. පතුල සමචතුරස්‍රාකාරයි. ඔන්න පතුල. හරිද? පතුල සමචතුරස්‍රාකාරයි. හරිද? ඍජු පිරමීඩය. හරිද? බලමු. පතුල සමචතුරස්‍රාකාර වන ඍජු පිරමීඩය. හරිද? හරි. මෙහෙමයි. දැන් මෙහෙම එකක පරිමාව හොයන්නේ කොහොමද කියලා එක ලොකු කතාවක් අපි කියලා. අපි ඉස්සලාම බලමු පතුල සමචතුරස්‍රාකාර වෙන පිරමීඩය මොකක්ද කියලා. හරි. දාන්න. හරි. බලමු. මෙන්න මේක තමයි පතුල සමචතුරස්‍රාකාර වෙන පිරමීඩය. ඔන්න පතුල වෙන සමචතුරස්‍රාකාර. හරිද? බේම් පිරමීඩය. මේක තමයි මේදී. හරිද? හරි.
මේකේ පරිමාව ආව ලස්සන කතාවක් තියෙනවා. මම ආවේ විදිය කොහොමද කියලා කියන්න. හරි. හිතන්න මේකේ දිගයි. හරි දැන් යට පතුල සමචතුරස්‍රාකාරයිනේ. හරි. එහෙනම් දැන් බලන්න මේකේ දිගයි සමාන වෙන්න ඕනේ සමචතුරස්‍රයක පැති හතරම සමානයිනේ. ඒක දන්නවනේ ඔයාලා. සමචතුරස්‍රයක පැති හතරම සමානයි. හරිද? එහෙනම් මේකේ දිගයි සමාන වෙන්න. හරි. මේ පතුලේ සමචතුරස්‍රයට සමාන දිග පළල ඇති. හරිද? ඝනකාභයක්. හරිද? පතුලේ සමචතුරස්‍රාකාර පතුලට සමාන දිග පළල ඇති ඝනකාභයක් ගන්න. හරිද? ඒ ඝනකාභයේ දිගයි පළලයි මේකේ පතුලේ දිගයි පළලට සමාන වෙන්න ඕන. මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? දැන් හිතන්න මේකේ දිග 6යි. මේකේ දිග 6යි. අපි මෙහෙම ගමුකෝ. දැන් ඝනකාභයක් කියන්නේ මොකද්ද? ඝනකාභයක් කියන්නේ මෙහෙම එකන්නේ. ඝනකාභයක් කියන්නේ මෙහෙම. මෙහෙම එකක් කියලා ගමුකෝ. හරි. මේක දිග x කියලා ගමු. මේක පළල. මේක x කියලා ගමු. මේකත් x කියලා ගමුකෝ. හරි. මේක උස y කියලා ගමුකෝ. දිග පළල උස අසමානයිනේ. හරි. මේ බලන්න දිග x පළල x. දැන් හොඳට බලන්න මේකේ පතුල සමචතුරස්‍රාකාරයි. මේකෙත් පතුල සමචතුරස්‍රාකාරයි. හරිද? උස වෙනස්. මේකෙත් උස වෙනස්. හරිද? ලම්බ උස වෙනස්. හරිද? බලන්න. මේකේ පතුල සමචතුරස්‍රාකාර පතුලට සමාන පතුලක් තියෙනවා. ඒ කියන්නේ මේක දිග x වෙන්න ඕනේ. මේකේ දිගත් x වෙන්න ඕනේ. හරිද? මේකත් සමචතුරස්‍රාකාර පතුලක් තියෙන්නේ. මේකත් සමචතුරස්‍රාකාර පතුලක් තියෙන්නේ. මේකේ දිගත් x, මේකේ දිගත් x. මේකේ දිගත් x, මේකේ දිගත් x. හරිද? ඒ කියන්නේ මෙහෙම එකක්. හරිද? ඝනකාභයක් කියන්නේ. හරි. මේ බලන්න ඝනකාභය. හරි. දැන් මේ ඝනකාභයේ පතුල බලන්න. මේකේ දිගත් x, මේකේ දිගත් x. මේ පතුල සමචතුරස්‍රාකාර වෙන සුජු පිරමීඩෙත් පතුලේ මේක දිගත් x, මේක දිගත් x වෙන්න ඕනේ. හරිද? දැන් තේරෙනවද? හරි. දිග y, උස y. පැහැදිලිද? උස y. ඝනකාභයේ උස y. මේකෙත් ලම්බ උස y වෙන්න ඕනේ. ලම්බ උස y වෙන්න ඕනේ. ලම්බ උස y වෙනවා කියන්නේ මොකද්ද? මේක y. පැහැදිලිද? මේකෙත් මේ උස y. තේරුණාද? හරි. දැන් මෙහෙමයි මේකේ පරිමාව ගන්න. හරිද? ඔන්න බලන්න. දැන් මේ පතුල සමචතුරස්‍රාකාර වෙන සුජු පිරමීඩයට මම සම්පූර්ණයෙන් වැලි පුරවනවා. හරිද? මේ පතුල සමචතුරස්‍රාකාර වෙන සුජු පිරමීඩයට මම සම්පූර්ණයෙන් වැලි පුරවනවා. වැලි පුරවලා ඔන්න මේ ඝනකාභයට මම එකක් දානවා. හරි. ඔන්න එකක් දැම්මා. ආයෙත් වැලි පුරවනවා. ඔන්න තව එකක් දැම්මා. ආයෙත් වැලි පුරවනවා. ඔන්න ආයෙත් තව එකක් මේකට දැම්මා. හරි. 3 පාරක් මේකෙන් පුරවලා වැලි මේකට දාද්දී මේක සම්පූර්ණයෙන් පිරලා තියෙනවා. මොකද්ද එතකොට අපිට අදහස් වෙන්නේ? මේ පතුල සමචතුරස්‍රාකාර වෙන පිරමීඩයේ පරිමාව වගේ 3 ගුණයක පරිමාවක් තමයි මේ ඝනකාභයේ පරිමාව. පැහැදිලිද මං කියන එක? හරි. එතකොට කොහොමද අපි ලියන්නේ ඒක? ඕක තමයි concept එක. හරිද? කොහොමද ලියන්නේ? පතුල සමචතුරස්‍රාකාර වෙන පිරමීඩයේ පරිමාව වගේ 3 ගුණයක් තමයි මොකද්ද ඝනකාභයේ පරිමාව. කොහොමද ගන්නෙද? කොහොමද ගන්නෙ? හරි. දැන් බලමු අපි පතුල සමචතුරස්‍රාකාර වන පිරමීඩයේ පරිමාවනේ අපිට හොයාගන්න ඕනේ. ඒක අපි දන්නේ නැහැ. හැබැයි ඝනකාභයේ පරිමාව දන්නවා. අද දවස් දෙවෙනි ටික කියන්නේ මොකද්ද? ඒක. හරිද? ඝනකාභයේ පරිමාව මොකද්ද කියලා දන්නවා. හරි. එතකොට දැන් මට පතුල සමචතුරස්‍රාකාර වෙන පිරමීඩයේ පරිමාව හොයාගන්න ඕනේ. එහෙනම් ඒක තනි කරන්නකෝ. ඒක තනි කරාම මේ තුන මෙහෙට ගෙනලා බෙදෙනවනේ. ඊට පස්සේ මේක 3 ඝනකාභයේ පරිමාව වෙනවනේ. මෙහෙම වෙනවා. හරිද? හරි. දැන් ඝනකාභයේ පරිමාව කොහොමද වෙන්නේ? ඝනකාභයේ බලන්න පතුල මේ බලන්න දිග x පළල x උස y. 3න් 1යි x වතාවක්
x වතාවක් y. පැහැදිලිද? 3න් 1යි මොකද්ද? x වර්ගේ y. ඔන්න ඕක තමයි ඝන පතුල සමචතුරස්‍රාකාර වෙන පිරමීඩයේ පරිමාව වෙන්නේ ඔහම තමයි. හරිද? එතකොට බලන්න මේ x කියන්නේ මොකද්ද? මේ පතුල සමචතුරස්‍රාකාරනේ. x කියන්නේ සමචතුරස්‍රාකාර පතුලේ පැත්තක දිග. හරිද? මෙතනත් x කියන්නේ පැත්තක දිග. මේ ලම්බ උස තමයි y කියන්නේ. පැහැදිලිනේ? දැන් තේරෙන්න ඕනේ කොහොමද ආවේ කියලා. හරිද? දැන් බලන්න මේක සම්පූර්ණයෙන්ම පුරවලා. හරිද? මේකට සම්පූර්ණයෙන්ම වැලි පුරවලා, මෙන්න මේකට සම්පූර්ණයෙන්ම වැලි පුරවලා මේකට දානවා 3 සැරයක්. පැහැදිලිද? මේකට සම්පූර්ණයෙන් වැලි පුරවලා මේකට දානවා 3 සැරයක්. 3 සැරයක් දැම්මට පස්සේ මේක පිරෙනවා සම්පූර්ණයෙන්. පැහැදිලිද? මේක පිරුණාට පස්සේ ඒතර අපිට තේරෙන්නේ මොකද්ද? මේකේ පරිමාව වගේ 3 ගුණයක් තමයි මේක පරිමාව. හරිද? ඒකෙන් තමයි මේ සූත්‍රය ගත්තේ. හරි. දැන් අපි පතුල සමචතුරස්‍රාකාර වෙන පිරමීඩයේ පරිමාව හොයන තාලෙත් බැලුවා. දැන් බලන්නේ කේතුවේ පරිමාව හොයන තාල. හරිද? කේතුවක පරිමාව හොයන තාල. කේතුවක් කියන්නේ මොකද්ද? කේතුවක් කියන එක මොකද්ද කියලා බලමු අපි ඉස්සෙල්ලා. කේතුවක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. අර නත්තල් ජීයගේ තොප්පිය වගේ එකක්. හරිද? මෙන්න මේ වගේ එකක් තමයි කේතුවක් කියන්නේ. හරි. මේ කේතුව මේ කේතුව මේ කේතුව මේ වගේ එකක්. හරිද? කේතුවේ යට තියෙන්නේ මොකද්ද මේ? වෘත්තයක් තියෙන්නේ. යට තියෙන වෘත්තයක්. පැහැදිලිද? හරි. යට තියෙන වෘත්තයක් මේ කේතුවේ යට තියෙන වෘත්තයක්. හරිද? යට තියෙන වෘත්තයක්. ඒකට තියෙන අරයක් R කියලා. පැහැදිලිද? කේතුව වලක් තියෙනවා මෙන්න මේ මෙතන ඉඳන් මේ වෘත්තයේ කේන්දරේ තියෙන උසක්. ඒකට කියනවා ලම්බ උස කියලා. හරිද? ඒකත් තියෙනවා h කියලා. පැහැදිලිද? කේතුවේ යට වෘත්තය දැන් වෘත්තයක් තියෙන දැන් කේතුවේ යට වෘත්තයක් නම් වෘත්තයට අරයක් තියෙනවා කියලා අපි දන්නවනේ. හරි. ඒ වගේ ඒක අරය R කියනවා. හරිද? කේතුවේ උසට මේ කේතුවේ මුදුනේ සිට මේ යට තියෙන වෘත්තයේ කේන්දරයට ඇති දුර අපි කියනවා ලම්බ උස කියලා. පැහැදිලිද? හරි. මේකේ පරිමාව ඔප්පු කරන්නේ ලස්සන විදිහකට. අපි බලමු කොහොමද කියලා. හරි. මේකේ පරිමාව ඔප්පු කරන්න සිලින්ඩරයක් ඕනේ. දැන් කලින් සිලින්ඩරයක් නැහැ කිව්වොත් මම කොහෙන් හරි හොයාගත්ත සිලින්ඩර් නෙමෙයි මේ පොඩි කප්පයක් වගේ එකක්. හරිද? හරි. අපි බලමු කොහොමද ඔප්පු කරන්නේ කියලා. හරි. පියන රහිත සිලින්ඩරයක් ගන්නවා. මොකද පියන රහිත. ඒක හොඳට මතකයි. පියන රහිත සිලින්ඩරයක් ගන්නවා. පියන රහිත සිලින්ඩරයක් අරගෙන මේ සිලින්ඩරේ මේක තියෙනවානේ වක්‍ර පෘෂ්ඨය. ඒ කියන්නේ මොකද්ද? මේක ආධාරකය. මේකේ ආධාරකයත් කේතුවේ ආධාරකයේ රවුමට සමාන වෙන්න ඕනේ. සමාන නෑ මේක. මම දැන් තේරෙන්න මම මේ කියන්නේ. හරිද? දැන් මේකේ රවුමයි මේකේ රවුමයි සමාන නෑ නේ. පේනවනේ. හැබැයි සමාන වෙන්න ඕනේ කියලා මම කියන්නේ. පැහැදිලිද? හරි. එතකොට දැන් මේ කේතුවේ අරය R නම් මේ සිලින්ඩරයේ මේ වක්‍ර පෘෂ්ඨෙත් අරය R වෙන්න ඕනේ. හරිද? කොහොමද ඒක ගන්නෙ? කොහොමද ඒක ගන්නෙ? දැන් සිලින්ඩරයක් ඇඳුවොත් සිලින්ඩරය අඳින්නේ මෙහෙමනේ. සිලින්ඩරය අඳින්නේ මෙහෙමනේ. සිලින්ඩරය අඳින්නේ මෙහෙම. දැන් මේ කේතුවේ ආධාරකයේ අරය R නේ. එහෙනම් මේ සිලින්ඩරයේ ආධාරකයේ අරය R වෙන්න ඕනේ. කේතුවේ ලම්බ උස h නේ. සිලින්ඩරයේ ලම්බ උස h වෙන්න ඕනේ. පැහැදිලි නේද? හරිද? ඔහොම වෙන්න ඕනේ. හරි. ඔහොම තියෙන සිලින්ඩරයක් අරගෙන මොකද කරන්නේ? මේ කේතුවට වැලි පුරවන. මොකේද වැලි පුරවන්නේ? කේතුවට. කේතුවට වැලි පුරවලා මෙන්න මෙහෙම 3 සැරයක් දානවා මේ සිලින්ඩරයේ ඇතුළට. පැහැදිලිද? 3 සැරයක් දානවා සිලින්ඩරයේ ඇතුළට. කේතුවට වැලි පුරවලා 3 සැරයක් දානවා සිලින්ඩරයේ ඇතුළට. සිලින්ඩරයේ ඇතුළට 3 සැරයක් දැම්මට පස්සේ සිලින්ඩරේ පිරෙනවා සම්පූර්ණ. මොකද ඒකට අපි තේරෙන්නේ? කේතුවේ පරිමාව වගේ 3 ගුණයක පරිමාවක් තමයි සිලින්ඩරයේ පරිමාවට තියෙන්නේ. පැහැදිලි නේද? එතකොට කොහොමද ගන්න අපි? කොහොමද ගන්නෙ? කේතුවේ පරිමාව වරක් 3 සමානයි සිලින්ඩරයේ පරිමාව. පැහැදිලි නේද? හරි. එතකොට කේතුවේ පරිමාව තමයි අපිට හොයන්න ඕනේ. ඉතින් ඒක උත්තර කරන්න. කේතුවේ පරිමාව සමානයි මේ 3 යටට ගේන්න. 3න් 1යි සිලින්ඩරයේ පරිමාව. හරිද? හරි. හරි. සිලින්ඩරයේ පරිමාව කොහොමද ගන්නේ? ඒක අපි දන්නවනේද? කලින් හෙව්වේ. හරි. 3න් 1යි
හරස්කඩ වර්ගඵලය වතාවක් උස. හරස්කඩේ වර්ගඵලය කියන්නේ මොකද්ද? 5r වර්ග. ඇයි අර r නේ 5r වර්ග වතාවක් උස කියන්නේ h. පැහැදිලිද? 3න් 1යි 5r වර්ග h. මේක තමයි හේතුයේ පරිමාව. පැහැදිලිද? හේතුයේ පරිමාව ඔප්පු කරගන්නේ හොඳ. තේරෙනවනේ මේවට හැම එකටම සාධාරණ හේතු තියෙනවා. පැහැදිලිද? මේවා මොකක් හරි සාධාරණ දැන් ඔයාලට තේරෙනවද? දැන් විද්‍යාඥයෝ උනත් දැන් හේතුයේ පරිමාව එකපාර හොයාගන්න නැහැ නේ. සිලින්ඩරයේ පරිමාව අරගෙන මේකෙන් 3 ගුණයක් කලිපරනවා මේ මිනිස්සු හොයාගත්තා. යකෝ මේකෙන් 3 ගුණයක් කලිපරවම හරියට මේක පිරෙනවා. එහෙනම් ඉතින් මේකේ පරිමාව වගේ 3 ගුණයක් මේකේ පරිමාව තියෙන්න ඕනේ කියලා මේ මිනිස්සු තේරලා තියෙනවා. ඒකට තමයි මේ සූත්‍රය හදලා තියෙන්නේ. තේරෙනව නේද මං කියන එක? හරිද? දැන් මේ ආව විදිහත් එක්ක අපි දැනගන්න ඕනේ හැම එකක්ම. දැන් මේ සූත්‍ර වල පාඩම් තියෙනවා. හරිද? එතකොට මෙතන h කියන්නේ මොකද්ද? මෙතන k වෘත්තයේ යට ආධාරක වෘත්තයේ කේන්ද්‍රය ඉඳන් මේ හේතුයේ මුදුනට තියෙන උස. අපි කියන ලම්බ උස කියලා. හරිද? h කියන්නේ ඒක. r කියන්නේ මොකද්ද? ආධාරකයේ අරය. ආධාරකයේ වෘත්තයන්නේ මේ ආධාරකයේ වෘත්තයන්නේ හේතුවේ. හේතුවේ ආධාරකයේ වෘත්තයන්නේ ඒකේ අරය. හරිද? pi කියන්නේ දන්නවා නීතියන්නේ අතේ 22. හරිද? 3 එක දාන්න ඕනේ. පැහැදිලිද? ඔහොම තමයි හේතුවක පරිමාව අපි හදාගන්නේ. හරි. දැන් අපි හේතුයේ පරිමාව කතා කරා. හේතුයේ පරිමාව කතා කරා. දැන් අපි යන්නේ ගෝලීය පරිමාව කොහොමද ගන්න කියලා බලන්න. ගෝලය කියන්නේ දැන් මේක හොයන විදිය පොඩ්ඩක් සංකීර්ණයි. හරිද? ගෝලීය පරිමාව හොයන විදිය. එහෙනම් හොඳට අහගන්න. ගෝලයක් කියන්නේ දන්නවනේ අර ටෙනිස් බෝලයක් වගේ සම්පූර්ණයෙන් මේ වක්‍ර පෘෂ්ඨයක් තියෙන ගෝලයක්. හරිද? මෙන්න මේ වගේ. හරිද? ටෙනිස් බෝලයක් මතක් කරගන්නකො. ඒක තමයි ගෝලය. හරි. දැන් මේකේ පරිමාව කොහොමද හොයන්නේ කියලා අපි බලමු. හරි. ඉස්සල්ලාම අපි ගන්නවා ගෝලයක්. හරිද? ඔන්න ගෝලයක් ගත්තා. මේ ගෝලයේ අරය r. අරය r. හරිද? අරය r. එතකොට අරයන් සමානයිනේ ගෝලයේ හැමතැනම අරයන් සමානයිනේ. ගෝලයේ හැමතැනම අරයන් සමානයි. අරය r. හරි. ගෝලයේ විස්කම්භය මොකද්ද එතකොට? විස්කම්භය මොකද්ද? විස්කම්භය වල හැමෝම දන්නවා විස්කම්භය කියන්නේ අරය වගේ දෙයක්. එතකොට විස්කම්භය කියන්නේ 2යි r. හැලෙන්නේ. හරි. දැන් ඕන් අපි ගෝලයක් ගත්තා. දැන් අපි ගන්නවා සිලින්ඩරයක්. සිලින්ඩරයක් සිලින්ඩරයක් ඕන් ගන්නවා සිලින්ඩරයක්. හැබැයි මේ සිලින්ඩරේ ගන්නෙ අපි හරිද මේ සිලින්ඩරේ ගන්නෙ අපි මේ සිලින්ඩරයේ අරය මේ ගෝලයේ අරයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ගෝලයේ අරය r නා සිලින්ඩරයේ අරයත් r වෙන්න ඕනේ. හරිද? මේ සිලින්ඩරයේ උස මේ ගෝලයේ විස්කම්භයට සමාන වෙන්න ඕනේ. හරිනේ? මේ සිලින්ඩරයේ අරය ගෝලයේ අරයට සමාන වෙන්න ඕනේ. සිලින්ඩරයේ උස ගෝලයේ විස්කම්භයට සමාන වෙන්න ඕනේ. ගෝලයේ විස්කම්භය කියන්නේ මොකක්ද? 2යි r. ඒතකොට උස 2යි r. පැහැදිලි නේ මං කියන්නේ? හරි. දැන් මොකද්ද කරන්නේ? දැන් කරන්නේ මේ ගෝලය ගෙනල්ලා මේ සිලින්ඩරය ඇතුළට බස්. මේ ගෝලය ගෙනල්ලා මේ සිලින්ඩරය ඇතුළට බස්. එතකොට මෙහෙම එකක් තමයි එන්නේ. හරිද? මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. එතකොට ලස්සනට මෙන්න මේ සිලින්ඩරය ඇතුලේ මෙහෙම ගෝලයක් තියෙනවා. හරිද? මෙන්න මේකට කියනවා අපි පරිසිලින්ඩරයක් කියලා. හරිද? හරි. එතකොට මොකද්ද මේකේ විශේෂය? මේ ගෝලයේ අරයයි මේ සිලින්ඩරයේ අරයයි සමානයි. ගෝලයේ විස්කම්භයයි සිලින්ඩරයේ උසයි සමානයි. හරිද? එහෙම එතකොට අපි කියනවා පරිසිලින්ඩරයක් කියලා. හරි. දැන් මේකෙන් කොහොමද ගෝලයේ මේ පරිමාව ගන්නෙ? ගෝලයේ පරිමාව ගන්නෙ කොහොමද? දැන් මෙහෙම මේ ගෝලයේ මේ සිලින්ඩරය ඇතුළට බැස්සුවාම බස්සලා මේකට පුරවනවා වැලි. හරි නේද? මේකට පුරවනවා වැලි. එතකොට හොඳට ඔයාලට තේරෙන්න ඕනේ දැන් මේ සිලින්ඩරේ ඇතුළට ගෝලයේ බැස්සුවාම වැලි පිරෙන්නේ මේ හිස් තැන් වලට විතරයිනේ. මේ හිස් තැන් වලට විතරයිනේ වැලි පිරෙන්නේ. හරිද නේද? මේ සිලින්ඩරය ඇතුළට ගෝලයේ බැස්සුවාම හරිද මේ හිස් තැන් වලට විතරනේ වැලි පිරෙන්නේ. හරි. ඔන්න ඔය පිරෙනානේ වැලි ටික දැන් ගොන් සිලින්ඩරේ ෆුල් කට කපලා පිරিলা. මොනවයින්ද පිරලා තියෙන්නේ? පිරලා තියෙන්නේ වැලි වලිනුයි ගෝලය. හරිද? හරි. දැන් ඔන්න සිලින්ඩරේ ෆුල් පැක්. දැන් ඔය සිලින්ඩරේ ඇතුලේ පිරලා තියෙනවනේ වැලි ටිකක්. අන්න ඔය පිරලා තියෙන වැලි ටික ෂේප් එකේ එළියට ගන්නවා. කිසිම වැලි කැටයක්වත් බිමට ඇරෙන්නේ නැති වෙන ෂේප් එකේ එළියට ගන්නවා.
ෂේප් එකේ එළියට අරගෙන මේ ගෝලයේ අරයට සමාන අරයක් සහිත ගෝලයේ විස්කම්භයට සමාන උසක් සහිත කේතුවකට දාන්න. ඒ කියන්නේ උස ලම්බ උසත් දෙකයි ආ. පැහැදිලිද? ඔහොම කේතුවකට දාන්න. ඊටු වැලි ටික දාන්නේ. මේ වැලි ටික දැම්මම මේ කේතුව සම්පූර්ණයෙන්ම වැලි වලින් පිරෙනවා. තේරුණානේ? කේතුව සම්පූර්ණයෙන් වැලි වලින් පිරෙනවා. මොකද්ද ඒකට තේරෙන්නේ ඔගේ මොකද්ද? තේරෙන දේ තමයි මෙන්න මේ හිඩැස් වලට පිරුණ වැලි ටිකේ පරිමාව මෙන්න මේ කේතුවේ පරිමාවට සමානයි. තේරෙනවද? හරි. එතකොට දැන් මේ සිලින්ඩරයේ පරිමාව කොහොමද හැදිලා තියෙන්නේ? සිලින්ඩරයේ පරිමාව. ඒ කියන්නේ සිලින්ඩරයේ සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ මේ ගෝලයෙන්ුයි මේ වැලි ටිකෙනුයි. හරිද? සිලින්ඩරයේ සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ මේ ගෝලයෙන්ුයි වැලි ටිකෙනුයි. හරි. වැලි ටිකේ පරිමාව සමානයි මේ කේතුවේ පරිමාව. ඉතින් ඔය නොකිය කියන්නේ මේ සිලින්ඩරයේ සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ මේ ගෝලයේ පරිමාවෙනුයි මේ කේතුවේ පරිමාවෙනුයි කියලා නේද? ඒතොර ඒක ගන්නෙ කොහොමද? හරිද? ඒක ගන්නෙ මෙහෙමයි. අපි මම මේක මකන්න. හරිද? මේක මකන්න. දැන් මේක ඕනේ නෑනේ. හරි. ගන්නෙ කොහොමද? ගන්නෙ සිලින්ඩරයේ පරිමාව. හරිද? සිලින්ඩරයේ පරිමාව සමානයි. ගෝලයේ පරිමාව ධන කේතුවේ පරිමාව. හරිනම් මේ සිලින්ඩරයේ පරිමාව සමාන වෙන්න ඕනේ මේ ගෝලයේ පරිමාවටයි මේ වැලි ටිකේ පරිමාවටයි. ඉතින් වැලි ටිකේ පරිමාව කියන්නේ මේ කේතුවේ පරිමාවනේ. ඇයි වැලි ටික හරියටම මේ කේතුවට දැම්මහම කේතුව පිරෙනවා. ඉතින් එහෙනම් ගෝලයේ පරිමාවටයි කේතුවේ පරිමාවට තමයි සිලින්ඩරයේ පරිමාව සමානයි. හරිද? එතකොට බලන්න මෙහෙමයි. දැන් සිලින්ඩරයේ පරිමාව ගන්නෙ කොහොමද? අපි කලින් ගත්තා. මොකද්ද? 5r වර්ග h. මේ r කියන්නේ සිලින්ඩරයේ අරය. h කියන්නේ සිලින්ඩරයේ උස. සිලින්ඩරයේ උස කියන්නේ මොකද්ද? අරය වගේ දෙගුණයක්. ඒ කියන්නේ විස්කම්භය. ඒතකොට h නෝඩ අපිට දාන්න පුළුවන් 2r කියලා. ඕක මතක තියාගන්න. හරිද? h නෝඩ අපිට දාන්න පුළුවන් 2r කියලා. හරි. ගෝලයේ පරිමාව තමයි හොයන්න තියෙන්නේ. අපි ඒක දන්නේ නැහැ. ගෝලයේ පරිමාව දන්නේ නැහැ. හරිද? ගෝලයේ පරිමාව දන්නේ නැහැ. කේතුවේ පරිමාව කොහොමද හෙව්වේ? අපි හෙව්වා. කේතුවේ පරිමාව හෙව්වා. කොහොමද? 3න් 1යි 5r වර්ග h. h කියන්නේ 2r. පැහැදිලිනේ? හරි. එතකොට දැන් අපිට ඕනේ ගෝලයේ පරිමාව. ගෝලයේ පරිමාව තමයි ඕනේ. හරිද? ගෝලයේ පරිමාව තමයි ඕනේ. ගෝලයේ පරිමාව ගන්නෙ කොහොමද? මෙන්න මෙයා මේ පැත්තට ගෙන අඩු කරන්නේ. කොහොමද අඩු ගන්නෙ? ඊට පස්සේ 5r වර්ග වතාවක් 2r ඍණ 3න් 1යි 5r වර්ග වතාවක් 2r සමානයි ගෝලයේ පරිමාව. ගෝලයේ පරිමාව. පැහැදිලිද? හරි. ඊට පස්සේ දැන් බලන්න 2යි 5r ඝනයක් එන්නේ මෙතන. හරිද? ඍණ 2යි 5r ඝනය බෙදීම 3ක්. පැහැදිලිද? හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මෙතන යට හරය එකයිනේ තියෙන්නේ. දැන් හරයන් සමාන කරගන්න. දැන් මේ ගෝලයේ පරිමාණය මේ ගෝලයේ පරිමාව. හරිද? දැන් හරයන් සමාන කරන්න. මෙයා උඩයි යටයි 3ෙන් ගුණ කරන්න. මෙයා උඩයි යටයි 3ෙන් ගුණ කරන්න. හරිද? එතකොට 6යි 5r ඝනය ඍණ 2යි 5r ඝනය බෙදීම 3ක් කියලා. පැහැදිලිද? සමානයි ගෝලයේ පරිමාව. ගෝලයේ පරිමාව. එතකොට 6යි 5r ඝනයෙන් 2යි 5r ඝනය අඩු වුනහම 4යි 5r ඝනය බෙදීම 3 සමානයි ගෝලයේ පරිමාව. හරි. දැන් හොඳට තේරෙනවනේ ගෝලයේ පරිමාව ආවේ කොහොමද කියලා. හරිද? දැන් ওই සූත්‍රේ ඇයි දැන් මම ආවිදිය කියලා දුන්නේ? දැන් ආවිදිය කියලා දුන්නාට පස්සේ ඔයාලට මේ සූත්‍රය අමතක වෙන සම්භාවිතාව අඩුයි. දැන් ආවිදිය දැන් ඔයාලට හිතන්නකො මේ සූත්‍රය අමතකයි. දැන් ගෝලයේ පරිමාව ගන්න සූත්‍රය අමතකයි. ආවිදිය මතකයි. ඉතින් ආවිදිය මතක නම් ගෝලයේ පරිමාව සිලින්ඩරයේ පරිමාවෙන් මේ කේතුවේ පරිමාව අඩු කරලා ගත්තා නම් ගෝලයේ පරිමාව වෙනවා. හරිද? එහෙනම් ආවිදිය මතක තියාගන්න. දැන් මේක හදිසිය අමතක වුණොත් ඔයාලට හදලා ගන්න ඕනේ. හරිදනේ? එතකොට මේ concept ඔක්කොම ඔලුවට දාගන්න. හරිද? පළි සිලින්ඩරය කියන්නේ මොකද්ද? ඔක්කොම කියලා දුන්නා ලස්සනට. හරිද? දැන් ගෝලයේ පරිමාව කියන්නේ මෙච්චර. පැහැදිලිද? මේක
හොඳ වැදගත් කොටසක් මේ හැම මේ එක්සෑම් එකකට මේ ගෝලයේ පරිමාවයෙන් ගණන් ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපි පතුල සමචතුරස්‍රාකාර වෙන පිරමීඩයක් ගැන කතා කරා, කේතුව ගැන කතා කරා, ගෝලය ගැන කතා කරා, කලින් සිලින්ඩර, ඝනකයේ ඝනකාභය මොකද්ද? අපේ ප්‍රිස්මය ඒ ඔක්කොම කතා කරා. හරිද? එතකොට මෙච්චරයි දැන් ඔයාලගේ තියරි පාර්ට් එක. ඒ කියන්නේ පෘෂ්ඨ ඝන වස්තු වල පරිමාවයෙන් එන තියරි පාර්ට් එක මෙච්චරයි. දැන් අපි ඊළඟ දවසේ ගණන් හදනවා. දැන් ඔයාලා මේ තියරි පාර්ට් එක හොඳට බලන්න. හරිද? දැන් තියරි එක තේරුණා නම් ගණන් හදන්න බැරි වෙන්නේ නැහැ. හරිද? මේකේ ගණන් හදන්න හොඳට හිතන්න ඕනේ. නිකන් අමුතු ගණන් එන්නේ මේක. හරිද? දැන් අර එදිනදා ජීවිතේ එන්න අමුතු ගණන් එන්නේ අර නිකන් මේකට වැඩිපුර වල මේකෙන් මෙහෙම ඇවිල්ලා මේකේ පරිමා එහෙම සමාන වෙන අමුතු ගණන් එන්නේ. හරිද? ඒකට ඒව හරියට හදාගන්න නම් හරිද මේ තියරි පාර්ට් ටික ඔලුවට යන්න. පරිමාව හොයන්නේ කොහොමද සූත්‍රේ? මේ හැම එකෙම පරිමාව හොයන සූත්‍රේ මේ ආවේ කොහොමද? මෙන්න මේ වගේ තමයි ගණන් හදන්නේ. හරිද? ඒ හින්දා දැන් මේක හොඳට බලන්න. හරිද? දැන් අපි ඊළඟ දවසේ මම ගණන් සාකච්ඡා කරලා දානවා. මේ තියරි පාර්ට් එක බලලා ඊටු ගණන් ටිකත් හොඳට තනියම හදලා ඉස්සෙල්ලාම ගණන් වල තනියම හදලා ඉන්න. ඊට පස්සේ මම ඩිස්කස් කරන වීඩියෝ ටික බලන්න. හරිද? එහෙනම් ජය වේවා හැමෝටම.